සාර්ථකත්වයට ඩිස්කවුන්ට් නෑ. විශිෂ්ටත්වය සේල් වල දාන්නෙත් නෑ. එක්කෝ ඒ වෙනුවෙන් ඔබ මුළු වටිනාකම ගෙවන්න ඕනේ. නැත්නම් ඔබ අසාර්ථක මිනිහෙක් වෙන්න හිත හදා ගන්න ඕනේ. මේක ගොඩ දාගන්න නම් මුළු දවසම ඔබ ඉන්න ඕනේ ඔබේ මේ වැඩේ. හැම දවසම ඔබ ඉන්න ඕනේ ඔබේ වැඩේ. සාර්ථක වුණේ Tamanගේ හිතට හොඳයි කියලා දැනුණු දවස්වල විතරක් වැඩ කරපු මිනිස්සු නෙවෙයි. එයාලා ෆීලිං ඕසම් දවස්වලත් වැඩ කරා. ඒ වගේම ෆීලිං බෑඩ් දවස්වලත් වැඩ කරා. ඒ විදියටම. ඇයි එහෙම කියන්නේ? ලෝක ප්‍රසිද්ධ අභිප්‍රේරක එරික් තෝමස් කියනවා ඒකට හේතුව. සමහර වෙලාවට පැහැදිලි අරමුණක් ජය ගන්න අත්‍යවශ්‍ය වෙන්නේ දක්ෂකමම නෙවෙයි. බුද්ධිමත්කමමත් නෙවෙයි. අමාරු වැඩ කරන එකමත් නෙවෙයි. දවස ගානේ එක දිගට ස්ථාවරව යම්කිසි ඵලදායී වැඩ කොටසක් කරන එක. මේකෙන් කියන්නේ මම පැය 24ම නිදා ගන්න නැතුව වැඩ කරනවා කියලාද? නෑ. ඊට වඩා ගැඹුරු අදහසක් මේකේ තියෙන්නේ. ඔබ මොනවා කළාද? මෙන්න මේ දේ මතක තියාගන්න. ඔබ තමයි ඔබේ ජීවිතයේ විධායක අධ්‍යක්ෂක සහ තීර රචකයා. ඉතින් නැගිටලා ආදායම් මාර්තා බෙදෙන්න. Tamanට හොඳයි වගේ දැනෙන දේ නෙවෙයි. Tamanට ඇත්තටම හොඳ දේ තෝරගන්න.